උදෑසන මීදුමෙන් වැසීගත් සාමකාමී ගම්මානය මායාමය සත්වයෙක් තම ඉරණම වෙනස් කිරීමට පැමිණෙන බව නොදැන සිටියේය. කඩාවැටෙන තාරකාවක් මෙන් අහසින් පහළට එන දිදුලන රන්වන් පරවියෙකු දුටු සේන විශ්මයෙන් ගල්ගෙසී බලා සිටියේය. ගම්මානයේ වෙත ළඟාවෙමින් තිබූ මහා විපතක් ගැන අනතුරු ඇඟවීමට උත්සාහ කරමින් එම මායාමය පක්ෂියා සේනගේ හිසට ඉහළින් රවුම් ගෙසුවේය. රන් පරවියාගේ අනතුරු ඇඟවීම සනාත කරමින් හදිස්සියේම අහස අඳුරු වී තද සුළං හමන්නට පටන් ගත්තේය. ආලෝක ධාරාවක් විහිදුවමින් එම රන්පරවියා ගම්මානයෙන් කුණාටුව ඈතට තල්ලු කර හරින ආරක්ෂිත ආවරණයක් නිර්මාණය කළේය. කුණාටුව මැකී ගොස් රන්පරවියා සේනාසලින් මෘදුව ගොඩ බසින විට ගම්වාසීහු මවිත වී ඒ වටා රැස් වූහ. පිටත්ව යාමට පෙර පරම්පරා ගණලාවකට ගම ආරක්ෂා කරන ආශිර්වාදයක් ලෙස රන්පරවියා එක් දිදුලන පිහාටුවක් බිම හිලුවේය. අවසන් වරටත් බැබලෙමින් රන්පරවියා අහස උසට පියාසර කළේ ගම්වාසීන්ගේ හදවත් තුළ සදා නොමැකෙන පුරාවෘත්තයක් බවට පත්වෙමිනි.